සංසාරේ නැති සාගරේ ගමන් කරමින් අප මහා දුක්ඛයකටපත් වෙනවා. ඉතින් මේ සංසාර සාගරයේ උප්පත්තිය ලබන හැම විටම අප මනුෂ්‍යයන් බවට පත් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකයේ උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකයේ උප්පත්තිය ලබපු කෙනෙක් තිරිසන් සත්ත්වයෙක් මොනතරම් දුකකට පත් වෙනවද කියලා කල්පනා කරලා බලන්න. ආහාර පාන සපයා ගැනීම මොනතරම් අපහසුයින් කරන්නට සිද්ධ වෙනවද? ආහාර පාන ගැනීම මොනතරම් අපහසුයින් කරන්නට සිද්ධ වෙනවද? මොනතරම් බියකින් ජීවත් වෙන්නට සිද්ධ වෙනවද? බලවත් සත්වයින් හඬවා සපාකද්දී අතිමහත් දුක්ඛයකටපත් වෙන්නට සිද්ධ වෙනවා නේද? මේ වාගේ මහා දුක් විඳින තිරිසන් ලෝකයේ තිරිසන් සතුන් විදියට මේ සංසාරේ අපට උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. ඉතින් තිරිසන් ලෝකයේ දුක්ඛේ මහත් දුක්ඛයක් බව අපට ප්‍රත්‍යක්ෂයි.